අපේ ජීවිතේදී අනිත් අයත් එක්ක පොඩි පොඩි අමනාපකම් මතගටු මෙතිවෙන එක හරිම සාමාන්‍ය දෙයක් නේද? හැබැයි හිතන්නකෝ මේ හැම දෙයක්ම අයින් කරලා මුළු ලෝකෙම තමන්ගේ යාළුවන් කරගන්න පුනා සුපිරි බලයක් ගැන බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා කියලා. හරි, අපි බලමු මොකද්ද මේ විශ්මිත බලය කියලා. තමන්ට විරුද්ධ කෙනෙක්ව සමහර විට හතුරෙක්ව පවා හොඳම යාළුවෙක් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඉගෙන ගන්න කවුද කැමති වෙන්නේ? අන්දේ පුදුම හිතන බලය ලබා ගන්නා හැටි කරණීය මෙත්ත සූත්‍රයේ හරිම පැහැදිලිව කියලා දෙනවා. අපි දැන් ඒක ගැන හොයලා බලමු. හොඳයි, මේ ගමන පටන් ගන්න කලින් පොඩි සූදානමක් තියෙනවා. හරියට ලොකු වැඩකට කලින් සූදානම් වෙනවා වගේ. මුළු ලෝකෙටම මෛත්‍රිය පතුරවන්න නම් ඉස්සෙල්ලා මේ කරුණාවන්ත ගුණාංග අපි තුලම වර්ධනය කරගන්න ඕන. මේ තමයි ඒකට අවශ්‍ය වෙන මූලිකම සුදුසුකම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මෛත්‍රී බලය හරියටම ප්‍රගුණ කරන්න ඕන නම් අපි ළඟ අනිවාර්යෙන්ම තියෙන්න ඕන විශේෂ ගුණාංග 15ක් තියමා කියලා. මේ තමයි මේ හැම දෙයකම අත්තිවාරම. මෙන්න බලන්න පළවෙනි ටික. ඕනෑම හොඳ මිතුදමක පදනම තමයි අවංකකම, දක්ෂකම සහ නිහතමානීකම නේද? ඒ වගේම අපේ කතාව මෘදු වුණාම කවුරුත් අපිත් එක්ක කතා කරන්න කැමතියි. මේ ගුණාංග ටික තමයි ශක්තිමත් යාළුකමක මුල්ම පියවර. ඊළඟට තියෙන දේන් සතුටු වෙන්න පුරුදු වෙන එක. නඩත්තු කරන්න පහසුව අනවශ්‍ය වැඩ රාජකාරි ගොඩක් නැති හරිම සරල සැහැල්ලු ජීවිතයක් ගත කරනකොට ලැබෙන මානසික නිදහස අන්නේ ඒක හරිම වටිනවා. ඉතින් මේ ගුණාංග ලයිස්තුවේ අන්තිමට තියෙන්නේ Tamanගේ ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රියන් සංවර කරගන්න එක, නුවණින් වැඩ කරන එක, රළු නැතුව මෘදු වෙන එක, ඒ වගේම නුවණැති උදවිය දොස් කියන කිසිම වැරදි වැඩක් නොකර ඉන්න එක. මේ සුදුසුකම් ටික හදාගත්තට පස්සේ අපි ඊළඟ පියවරට සම්පූර්ණයෙන්ම සූදානම්. හරි, දැන් අපි තුල හොඳ ගුණාංග ටිකක් වර්ධනය කරගෙන ඉවරයි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ මෛත්‍රිය, මේ කරුණාවන්තකම අපි කාටද පතුරවන්න ඕන? උත්තරේ තමයි මේ ලෝකේ ඉන්න සීලුම දෙනාට. මේ පාලි ගාථාව තමයි ඒ හැම දෙයකම පදනම. මෙහි හරිම සරල ලස්සන අර්ථයක් තියෙන්නේ. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන එක. මේක මුළු විශ්වයටම කරන හරිම බලවත් සුන්දර ප්‍රාර්ථනාවක්. ඒත් පොඩ්ඩක් හිතන්න. සියලු සත්වයෝ කිව්වම ඒකට ඇත්තම කවුද අයිති වෙන්නේ? ඒ කියන්නේ මිනිස්සු විතරමද? නැත්නම් ඊට වඩා ගොඩක් එහාට යනවද? මෙන්න බලන්න මේක කොච්චර පුළුල්ද කියලා. දිග ශරීර තියන අය, මිටි අය, අපේ ඇස් දෙකට පේන අය, නොපෙනෙන අය, දුර ඉන්න අය, ළඟ ඉන්න අය, දැනටමත් මේ ලෝකෙට ඉපදිලා ඉන්න අය වගේම තවම ඉපදෙන්න බලාගෙන ඉන්න අයත් මේ හැමෝම ඒකට අයිති. කිසිම කෙනෙක්ව අතෑරලා නැහැ. මේ මෛත්‍රිය කියන හැඟීම කොයි වගේද කියලා හරියටම තේරුම් ගන්න පුළුවන් හොඳම උපමාව තමයි අපි දැන් බලන්න යන්නේ. මේක තමයි මේ සම්පූර්ණ ඉගැන්වීමේ හදවත වගේ. අහන්න. ඒ බලවත් උපමාව තියෙන පාලි ගාථාව තමයි මේ. හරියටම අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවව තමන්ගේ ජීවිතයම දීලා ආරක්ෂා කරනවා වගේ කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ඉතින් වැදගත්ම දේ තමයි මේක. අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවට දක්වන කිසිම කුන්දේසියක් නැති ආරක්ෂාකාරී අසීමිත ආදරය. අනේ හැඟීම තමයි අපි මේ ලෝකේ ඉන්න හැම ජීවියෙක් ගැනම ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. හරි. දැන් අපි මේ මෛත්‍රිය කියන්නේ මොකද්ද? ඒක කොයි වගේ හැඟීමක්ද කියලා දන්නවා. දැන් තියෙන ප්‍රශ්නේ මේක ප්‍රායෝගිකව අපි පුරුදු පුහුණු කරන්නේ කොහොමද? මේක කරන්න තියෙන්නේ හරිම සරල පියවර තුනකින්. මුලින්ම මම සුවපත් වෙම්වා, නිදුක් වෙම්වා කියලා Tamanටම මෛත්‍රී කරන්න. ඊළඟට Taman ආදරය කරන කෙනෙක්, යාළුවෙක්, පවුලේ කෙනෙක් ගැන හිතලා ඒ කෙනාටත් එහෙම ප්‍රාර්ථනා කරන්න. අන්තිමට ඒ ආදරණීය හැඟීම මුළු ලෝකෙටම සීලම සත්වයන්ටම පැතිරෙන විදිහට හිත පුරුල් කරන්න. මේ භාවනාව කරනකොට පාවිච්චි කරන්න පුරුණ සරල ඒ වගේම හරිම බලවත් වැකි කීපයක් තමයි මේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ වගේ සිතුවිලි නිතර හිතේ මෙනෙහි කරන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට මෛත්‍රිය පුරුදු කළාම අපිට ලැබෙන තිලිනිය. ඒ කියන්නේ මේ ගමන අවසානයේ හමු වෙන නිධානය මොකද්ද? අපි බලමු ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. මේ වෙනස බලන්නකෝ. මෛත්‍රිය නැති තැන තියෙන්නේ ගැටුම්, බය සහ දුක. හැබැයි මෛත්‍රිය පිරුණු ලෝකයක තියෙන්නේ මිත්‍රකම, සාමය සහ සතුට. මේකෙන් ලෝකේ කොයිතරම්නම් ලස්සන තැනක් වේද? මේ තමයි අවසාන ප්‍රතිඵලය. මෛත්‍රී භාවනාව හරියටම ප්‍රගුණ කළාම මේ ලෝකේ කිසිම සතුටක් ඉතුරු වෙන්නේ නැහැ. මුළු ලෝකයේම ඉන්න හැමෝම තමන්ගේ හොඳම යාළුවන් බවට පත් වෙනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා හැමදාම එක විනාඩියක් හරි වෙන් කරලා මේ විදිහට මුළු ලෝකෙටම මෙත්සිත පැතිරුවොත් අපිට මොන වගේ ලස්සන සාමකාමී ලෝකයක් නිර්මාණය කරන්න පුළුවන් වේද? ඒ ගැන මොහොතක් හිතලා